Hey guys, welcome back to my channel. I'm PV. කලින් වීඩියෝ එකෙන් පෙන්නුවානේ අපි නෙදර්ලන්ඩ්ස් ගිහින් එහේ අපේ ෆස්ට් ඩේ එක ගත කරපු විදිය. බැලුවේ නැත්නම් ඔයාලට මේ වීඩියෝ එක මෙතනින් බලන්න පුළුවන්. අද අපි යන්නේ නෙදර්ලන්ඩ්ස් වල ලොකුම කැසල් එක නැත්නම් කස්ටේල් ඩ හාර් එකට. ඒ වගේම තමයි අපි අද නෙදර්ලන්ඩ්ස් වල තියෙන රසම රස බේකරි අයිටම්ස් කීපෙකුත් try කරලා බැලුවා. එහෙනම් අපි අද බලමු නෙදර්ලන්ඩ්ස් වල අපේ දෙවැනි දවස ගත වුණේ කොහොමද කියලා. ඔන්න මේ තියෙන්නේ අද ෆිට් චෙක් එක. මට කලින් දවසේ ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණානේ මේ තියෙන්නේ අපි ඉන්න හොටෙල් එකේ ලොබි එක. මෙතන පොඩි පොඩි ස්නැක්ස් එහෙමත් තියෙනවා. ඕන නම් අපිට පේ කරලා ගන්න පුළුවන්. අද අපි යන්නේ නෙදර්ලන්ඩ්ස් වල තියෙන ලොකුම කැසල් එකට. ඒ වගේම තමයි මේක තමයි නෙදර්ලන්ඩ්ස් වල තියෙන ලක්ෂරියස්ම කැසල් එක කියලා කියන්නේ. ඉතින් අපි කලින් ටිකට් බුක් කරා. එක්කෙනෙක්ට යුරෝ 22ක් වෙනවා. ඒකයි ගාඩන්ස් ඔක්කොම කවර් වෙන්න. අපි දැන් මේ ට්‍රේන් එකේ නිකන් තමයි බලන් ඉන්නේ. මම මේ ඉන්නේ හෙන සීතලේ. මොකද මේ මාසේ මුල වැඩි සීතල නෑ කියලා හිතලා පඬිතකමට ජැකට් එකක්වත් ගෙනාවේ නෑ. දැන් තමයි අපි බස් එකකත් ඇවිල්ලා කැසල් එක තියෙන තැනට ආවේ. මේ කැසල් එක එළියෙන් පේන විදිය. මේ රෝස් ගාඩන් එකේ මේ වෙද්දි මල් පිපිලා තියෙනවා කිව්වට අපි එද්දි මෙතන රෙනෝවේෂන් එකක් යනවා. හැබැයි ඒක සයිට් එකේ හරි මේගොල්ලෝ දාපු නැති එකට අපිට වැඩි සතුටක් නෑ. මොකද ටිකට් එක ෆුල් ප්‍රයිස් එක ගන්නවනේ. හැබැයි ගාඩන් එක නෑ. ඉතින් ඔයගොල්ලෝ ඉමෑජින් කරන්නකෝ මෙතන රෝසස් එක කොහොම ලස්සනක් යද්ද කියලා. මේ ලොකේෂන් එකේ පළවෙනියටම බිල්ඩින් එකක් තිබ්බා කියලා කියන්නේ 1391 දී. හැබැයි මේක මේ දැන් තියෙන විදියට රෙස්ටෝර් කරලා තියෙන්නේ 1892 ඉඳලා 1912 වෙනකම්. ඔයගොල්ලන්ට පේනවනේ මේ කැසල් එක වතුර මැද තමයි හදලා තියෙන්නේ. මේ කැසල් එකේ කලර්ස් උනත් අපි ජර්මනි වල දැකලා තියෙන ඒවාට වඩා හරිම වෙනස්. මේ රෙඩ් ඇන්ඩ් වයිට් තීම් එක හැමතැනම තියෙනවා. මේ එන්ට්‍රන්ස් එක බලන්නකෝ. මේ ඩ්‍රා බ්‍රිජ් එකත් එක්ක මෙතන අපි අර පොඩි කාලේ කාටුන්ස් වල එහෙම දැකලා තියෙන කැසල්ස් වලට සමානම වයිබ් එකක් තමයි තියෙන්නේ. ඇතුළට ගිහින් බලමු එළිය වගේම ලස්සනද කියලා. ඇතුළට යද්දිම තිබුණේ gift shop එක. මෙතන ලස්සන බඩු ගොඩාක් තිබ්බා.
මේ තියෙන්නේ සෙන්ට්‍රල් හෝල් එක. ඉරේලියත් උඩින් වැටෙන නිසා අමුතුම ලස්සනක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මේ කෑසල් එක ඇතුලේ වුඩ් කාවිංග්ස් වලින් තමයි ඩෙකොරේට් කරලා තියෙන්නේ. බලන්නකො මේ ඩීටේල්ස්. මේ තියෙන්නේ 1986 මෙනියු එකක්. රෑ 9ට තමයි මේගොල්ලෝ ඩිනර් අරන් තියෙන්නේ. මේ ලොකු ටිබෙටන් බෙල් එක ගහලා තමයි ඩිනර් වලට කට්ටියට එන්න කියලා තියෙන්නේ. අපි මේ තාම ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. මේ කෑසල් එකේ රූම්ස් 200කුයි බෑත්රූම්ස් 30කුයි තියෙනවා. ඒ වගේම පොඩි ප්‍රමාණයක් තමයි මේ පබ්ලික් එකට ඕපන් කරලා තියෙන්නේ. මිනිත්ස් වලට කලින් අර මං කියපු බෙල් එක ගහලා කට්ටියට රෑ කෑමට ආරාධනා කරාට පස්සේ ගෙස්ට්ස්ලා මේ සලෝන් එකේ ඉඳන් තමයි ඇපරටිව් නැත්තම් රෑ කෑමට කලින් ඇපටයිට් එක ස්ටිමියුලේට් කරන්න ඩ්‍රින්ක්ස් එහෙම අරගෙන තියෙන්නේ. ඩිනර් ඉවර වෙලා යන්නේ කාඩ් රූම් එකට. මේක අපිට ප්ලේ කරන්න දීලා තියෙනවා. මෙතන මේගොල්ලෝ චෙස් ගේම් එකකුත් තියලා තිබුණා අපිට ප්ලේ කරන්න. මේ තියෙන්නේ බියුටි පාලර් එකක්. මේක හරි අමුතු රූම් එකක්. මොකද සිංක් එක, බෑත් ටබ් එක, බෙඩ් එක ඔක්කොම තියෙන්නේ එක ළඟ ළඟ. දැන් අපි මේ ඉන්නේ ෆර්ස්ට් ෆ්ලෝර් එකේ. මේ වගේ view එකක් එක්ක උදේට නැගිටලා මූණ හොදන්න තියෙන නම් කොහොමද? මෙන්න sunlight කැල්ලක් තියෙනවා. මට හරියටම මතක නෑ මේවා ඇයි මෙහෙම තියලා තිබ්බේ කියලා. හැබැයි මගේ මතකේ හරිනම් මේවා මෙහෙම ඩිස්ප්ලේ කරලා තිබ්බේ මේ කැසල් එක මේන්ටේන් කරන විදිය සිම්බලයිස් වෙන්න. මේ ඉන්න එක්කෙනා මේ රූම් එකට ආවම මේකේ හොල්මන් ඉන්නවා කියලා දැනගෙන තියෙනවා. හැබැයි එයා බය වෙලා නම් නෑ. මේ ක්ලොක් එක හදලා තියෙන්නේ කිඹුල් සමකින්.
මට මතක විදියට අපි මෙතනට ආවේ පොඩි පඩි පෙළකින් පහළට බැහැලා ඊට පස්සේ ආවේ කිචන් එකට. මෙතන ලොකු කොපර් පොට් කලෙක්ෂන් එකක් තියෙනවා. වෙන තැන් වගේ නෙමෙයි මේගොල්ලෝ මේ වගේ ගොඩක් දේවල් ඒ කියන්නේ කෑම බීම එහෙම ඩිස්ප්ලේ කරන්න try කරලා තියෙනවා. මං හිතන්නේ එහෙම ගොඩක් දේවල් ඩිස්ප්ලේ කරලා තියෙන්නේ දකින්නට එතකොට මෙතන කොහොමද සාමාන්‍ය විදිහට මිනිස්සු යූස් කරද්දි තිබ්බේ කියලා හොඳ ෆීලිං එකක් එනවනේ. එළියට යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. මේ කැසල් එකේ මම දැකපු තව විශේෂ දෙයක් තමයි හැම ඩිස්ක්‍රිප්ෂන් එකක් වගේම ලැන්ග්වේජස් ගොඩකින් තිබුණා. ඉතින් මෙතනට එන ටූරිස්ට්ලට ට්‍රාන්ස්ලේටර් එක ඇද ඉන්න ඕනේ නැහැ. කැසල් එකේ ඇතුලේ ටුවර් එක ඉවර වෙලා ඔන්න දැන් එළියට ආවා. අපි මේ එළියට එන්නේ පහළ වතුරට ළඟ පොඩි බ්‍රිජ් එකකින්. මේ තියෙන්නේ චැපල් එක. ඒකට නම් බලන්න යන්න දෙන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ කැසල් එකේ ගාඩන්ස් බලන්න. මෙතන තියෙන ගාඩන්ස් ගොඩාක් ලොකුයි. ඒත් අපි try කරා පුළුවන් තරම් කවර් කරන්න. ඔයාලා කවදා හරි මෙතනට ආවොත් ඔයාලට තේරෙයි මෙතන කොච්චර නිදහස්ද ලස්සනද කියලා. ඕන තරම් වෙලාවක් මේ වගේ පරිසරයක ඉන්න පුළුවන්. අපි දැක්ක සමහර අය මෙතන පික්නික් එහෙමත් ඇවිල්ලා තිබුණා. ඒ වගේම තමයි මෙතන වෙඩින්ග්ස් උනත් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මුවෝ ඉන්න කොටසක්. අපිට සාමාන්‍යයෙන් මෙතන ඔක්කොම කවර් කරන්න පැය 5ක් වගේ ගියා. මේ කැසල් ටුවර් එක නම් හරිම වර්ත්. ඒ වගේම අපි දෙන්නටම හිතුන දේ තමයි අපි ගිහින් තියෙන කැසල්ස් වලින් ලස්සනම සහ ඒ මෙඩීවල් ෆීලිංగ్ එක හොඳටම තිබුණ කැසල් එක මේ කස්ටේල් ද හාර් කියලා. දැන් ඉතින් හොටෙල් එකට යන්න තමයි තියෙන්නේ. නෑ කෑමට බඩු වගේක් ගත්තා. මේ තියෙන්නේ මේ මොනවාද බෝ මේ වීගන් එකක් මේක. මට ගත් නෑ. වීගන් සෝසේජ් නෑ මේක නිකන් ගත්ත එක. ඔව් මේක වීගන් නෙමෙයි. මේක මං ගත්ත එක නෙමෙයි. මේක ඔයා ගත්ත එක. ඔව් වීගන් නෙමෙයි. කොහමද මේකේ සෝසේජ් එකක් තියෙනවා ඒක ගත්තා. ඊට පස්සේ තව එකක් ගත්තා මේකත් සෝසේජ් එකක් තියෙන එකක්. මේ වගේ එකක් ගත්තාම තව එකක් ෆ්‍රී දෙන එකක් තිබ්බේ. මේක වීගන් එකක්. මේක චිකන් සෑන්ඩ්විච් එකක්. රෝස්ටඩ් චිකන්. මේක ගත්තේ මට මේකේ තියෙනවා පළතුරු ಜಾති 4ක්. කිවිස්, කැන්ටලෝප්, ඇපල්, තව මොකද්ද මේකක් තියෙනවා මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. තව මෙන්න මේකක් ගත්තා. මේකේ මේ නම තියෙන්නේ. මේක මාර රසයි. මේක ඊයේ කෑවම මාරම රසයි මේක. තව ගත්තා මේ මාබල් කේක් එකේ. මේකේ පොඩි පීසස් 4ක් තියෙනවා. තව ගත්තා මේ කෙසෙල්. මේක නම් අපි මියුනික් වෙල්දිත් මේවා ගන්නවා මේ જાතිය.
දැන් ෆ්‍රෙන්ඩ්ස් එපිසෝඩ් එකක් බලලා නිදාගන්න තමයි තියෙන්නේ. You're welcome, Ben. Merry Christmas. Ooh, and Happy Hanukkah. හෙට අපි යන්නේ ලෝකේ තියෙන ලොකුම ලස්සනම ෆ්ලවර් ගාඩන්ස් වලින් එකකට. මේ බොටැනිකල් ගාඩන් එක ගොඩක් පොපියුලර් වෙලා තියෙන්නේ ටියුලිප්ස් නිසා. එහෙනම් හෙට ටියුලිප්ස් බලන්න යන්න.